ටිකක් ඉර පායන්න කලින් නැගිට්ටහම මුළු දවසම වැඩ ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන්. පොඩි බබාලත් එක්ක ජීවත් වෙන අපිට අපේ කාලය ගොඩාක් වැදගත්. ගෙවෙන තප්පරේ හරි අපි අර්ථවත් දෙයක් ගත කරන්නයි හැම වෙලේම ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ජීවිතෙත් නැවුම් බලාපොරොත්තු පුරවන්න අද දවස පුරාවටම ඔයාටත් හැකි වෙන්න කියලා අවංක හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලස්සන ජීවිතයක් හදාගන්න ඕනේ අපිමයි. මලින් මලට එකතු වෙන මේ ලස්සන කැටයම් ඒ දිහා බලාගෙන හැදෙන අපේ පොඩ්ඩෝ හෙට අනිද්දාට නිවාඩු කාලේ හම්බුනහම ඔයාටත් පුළුවන් ඔයාගේ අම්මට මේ විදිහට උදව් කරන්න පටන් ගන්න. ඇත්තටම පුංචි හරි දෙයකින් දෙමව්පියන්ව මේ විදිහට සිත් සනසන්න පුළුවන් නම් ඇත්තටම ඔයා හොඳ දරුවෙක්. ගෙදරක පුංචි වැඩවලට දරුවන්ව උදව් කරන්න පොළඹවා ගන්න එක මං හිතනවා වැඩිහිටි අපේ තියෙන වගකීමක්. පොතපත විතරක් නෙමෙයි ජීවිතේ ගොඩාක් දේවල් එයාලා ඉගෙන ගන්න අත්දැකීමෙන් කියලා මම හැම වෙලේම ඔයාලට කියන දෙයක්. අමතක කරන්න එපා. එයාලා හැම දෙයකින්ම පාඩම් ඉගෙන ගන්නවා. වැස්ස කාලේ ඉවර වුණාම මුළු මිදුල පුරාම තනකොළ වල් වැඩිලා තියෙන්නේ. ඉතින් පායන කාලයක් එනකොට දවස් 2-3කට පස්සේ හරි මේ විදිහට වත්ත පොඩ්ඩක් පිළිවෙල කරගෙන අලුතෙන් පැලයක් දෙකක් හරි එකතු කරගන්න පුළුවන් නම් ඇත්තටම හරිම ලස්සන නිමාවක් මේ පැලවලින් අපේ ජීවිතේට ලැබෙනවා. ඇත්තටම ගෙවත්ත ලස්සන කරගන්නවා වගේම ඒහා සමානවම අපේ හිත්වලටත් අමුතු එළියක්, අමුතු ආලෝකයක්, අමුතු ගැම්මක් මේ හැම දෙයක්ම අපේ හිත්වලට අලුතින් එකතු වෙනවා. ඉතින් අලුත් සතියක් පටන් ගන්න හදනකොට එහෙම නැත්නම් අලුත් දවසක් අලුත් මාසයක් පටන් ගන්න හදනකොට අලුතින් ඉපදුනා වගේ පරණ දේවල් අමතක කරගෙන නැවත ලස්සනට ජීවත් වෙන්න තමයි හැම වෙලේම අපි උත්සාහ කරන්න ඕනේ. මං හිතනවා අපේ ජීවිතවලට හැමදාම කුණාටු වෙන්නේ නැහැ. රිදී රේඛාවක් එනවාමයි. ඉතින් ඒ රිදී රේඛාව එනකන් පොඩ්ඩක් ගැට ගහගෙන අල්ලගෙන ඉන්න එක තමයි මේ වෙලාවේ අපි කරන්න ඕනේ. මං කිව්වේ බොරුද? ඊයේ පෙරේදයි හොඳට පායන වෙලාවේ මිදුළු චුට්ටක් අස් කරගත් එක මගේ නම් හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ. දැන් ඉතින් කොච්චර වැස්සත් කමක් නැහැ. ඒ අතරේ පේනව නේද අපේ පොඩ්ඩා මොකෝ කරන්න කියලා. වැස්ස වැහලා පායනකන් පොඩි දෙන්නත් එක්ක වැඩ ටිකක් කරන්නයි හදන්නේ. එයාලට ලස්සනට යාගේ සිතුම් පැතුම් වලට හරියන විදිහට පුංචි ක්‍රියාකාරකම් ටිකක් මම නිතරම එයාලත් එක්ක කරනවා. චිත්‍රයක් අඳින්න, පාට කරන්න, විශේෂයෙන්ම ගහක් පාට කරද්දී තනියම පාට කරනවට වඩා ඒ කියන්නේ එකම පාටින් පාට කරනවට වඩා එයාටම හිතිලා මේ විදිහට කලර්ස් මික්ස් කරලා පාට කරනකොට හරි අමුතු දෙයක් එයාටත් දැනෙන්නේ. සාදු තව හොඳ වන්නට සාදු බණ පදයක්
සීද මැන සාදු බණ පදයක් කිව මැන සාදු. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔන්න ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම අරන් එන්න පොරොන්දු පිට. Learn with Mom subscribe කරලා තියාගන්න.